කාටවත් ණය නැතුව වගා කරන බොහොම අමාරුවෙන් ජීවත් වෙච්ච මිනිස්සු. ඒ වුණාට අපිට කිසිම දෙයක් දැන් දවස් ගාණක් ගිහිල්ලා එහෙත් ගිහිල්ලා එහෙ යන්නත් බෑ මෙහෙ යන්නත් බෑ. අපිට වතුරවත් නැහැ. මිදුලෙන් ආපු වතුර ටික එකතු කරගෙන අපේ මිනිස්සු බිව්වේ දරුවන්ට. ඊට පස්සේ මං ඊයේ ග්‍රාම සේවක මහත්තයාට ගිහින් ආගිව් කරගත්තා. ඊට පස්සේ 15 එන්න කියලා කිව්වා. ඒක ගමට ඇවිල්ලා කිව්වට පස්සේ අන්තිමේට ඒගොල්ලෝ උදේ ගියාට පස්සේ අපි බැඳලා එළව ගත්තා. අපි රාජ්‍ය සේවකයෝ අපි කවදාකවත් ඉල්ලගෙන කෑවේ නැහැ. ඔයාලා අපිට දුන්නා පුතේ වපුරන දේ පැලවෙන්නේ. අපි බෞද්ධයෝ ඔයාලට රත්නත්‍රිය පිහිටයි යෝධ බල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ. මේ වගේ පින් කරන්ට මතුත් පුතේ මෛත්‍රී බුදුන් දකින්න ඕනේ. මේ ගෞතම බෞද්ධයෙක් නිසා කියන්නේ මේ ගෞතම බුද්ධ ශාසනයම ඔයාලට නිවන් දකින්න පුළුවන් දරුවනේ. ඔයාලා පෙර පිනක් නිසා ඔයාලා දුන්නේ. දීපු දේ ලැබෙන්නේ. බුදුහාමුදුරුවෝ කිය වපුරපු දේ පැලවෙන්නේ කියලා. දරුවෝ ඔයාලට පින තිබ්බ අපිට දෙන්න. අපිට කිසිම කෙනෙක් වතුර ටිකක් ග්‍රාම සේවක මේ අර ගිහිල්ලා උඩත් බෑවු මතුරු දැන් ඩෝනාවලට අහුවෙලා ග්‍රාම සේවක මහත්තයා ආවේ නැහැ. ඒ වුණාට ඔයගොල්ලෝ දරුවෝ ආවා අපිට ඔයාලා තමයි දෙවිවරු. ඒක හින්දා ඔයාලට වැඩියෙන් ලැබෙන්න ඕනේ සංසාරේ මේ කරපු පින් බලෙන් දිව්‍ය යානා දිව්‍ය කූට පහළ වෙන්න ඕනේ. සංසාරේ කවදාකවත් පාප මිශ්‍ර ඇතුර ලැබෙන්න එපා. දන් දෙන මේ වගේම සීල් රකින්න භාවනාදී විදර්ශනා කරන කල්යාණ මිත්‍ර ඇසුරම පුතේ ඔයාලගේ දෙමව්පියන්ට දරුවන්ට අහල පහල අයට පවුලේ ඔක්කොටම ලැබේවා කියලා පුතේ මම ප්‍රාර්ථනා කරනවා. කවදාවත් වරදින්නේ නැහැ පුතේ. මං අම්මා කෙනෙක් මටත් දරුවෝ 3 දෙනෙක් ඉන්නවා. මගේ දරුවා කොහෙ ඉන්නවද කියලා මම තව ඉගෙන ගන්නවා පිට රටක. ඒ වුණාට ඒ ළමයා අඬනවලු අපි කොන්ට්‍රැක්ට් කරගන්න බැරුව. ඉතින් ඒ වුණාට පුතේ අපි කැන්ඩි එකේ මගේ දුවත් ඉන්නවා. ඒ වුණාට පුතේ ඔයාලා නුවරවලු රත්නත්‍රේ පිටයි පුතේ. සංසාරේ ඔයාලා වගේ කල්යාණ මිත්‍රව අපිට වාසනා. ඔයාලට කවදාවත් වරදින්නේ නැහැ. ඔයාලට අනාගතේ ඉන්න දරුවොත් හොඳ පින්වන්ත අය ඉපදලා ඔයාලා හදපු දෙමව්පියන්ට අපි පින් දෙනවා. ඔයාලා වගේ වටිනා දරුවෝ හදපු නිසා අපිට දුන්නේ. පුතේ ඔයාලට රත්නත්‍රේම පිටයි. සබ්බේ බුද්ධ බලපත්ත පටිච්චානන්තයන් අරහන්තානන්ත කේලේන රක්කම් බන්දානි සබ්බේ